යාළුවනේ අපේ channel එකට subscribe කරලා share කරලා තියාගන්න. අපි බලමු දැන් මේකේ නම තමයි pyramis cube එක. අපි බලමු මේක දැන් solve කරන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම මේකට දකුණන් නීතිය වමන් නීතිය කියලා නීති දෙකක් ඕනේ. ඒ නීති දෙකෙන් කොහොමද අපි කරන්නේ කියලා බලමු. දකුණත් නීතිය කියන්නේ දකුණු අත පැත්ත උඩට පැත්තට යටට පැත්තට උඩට පැත්තට යටට පැත්තට උඩට පැත්තට යටට පැත්තට. හරි දැන් දකුණන් නීතිය ගෙදරදී පුරුදු වෙන්න. ඊට පස්සේ වමන් නීතිය ගත්තොත් උඩට පැත්තට යටට පැත්තට උඩට පැත්තට යටට පැත්තට උඩට පැත්තට යටට පැත්තට. හරි ඉතින් යාළුවනේ අපි මේක solve කරගෙන ඉමු. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා සම්පූර්ණයෙන්. ඔයාලා ගෙදරදී practice වෙලා එන්න. අපි බලමු දැන් මේක solve කරලා. ඉතින් යාළුවනේ දැන් අපි මේක solve කරගෙන ආවා. අපි බලමු දැන් මේකේ එක පැත්තක් හදා ගන්න ඕනේ ඉස්සෙල්ලාම. අපි බලමු දැන් ඉස්සෙල්ලාම මම හදන්නේ කහ පැත්ත. දැන් අපි මේ කහ වාට පේනවද මෙහෙම තීරු දෙකක්. දැන් අපි ඒ තීරු දෙක අපිට නිකම්ම solve වෙනකොට ඇවිල්ලා තියෙන්නේ. අපිට දැන් දාගන්න තියෙන්නේ කහ දෙක මේ උඩ දෙකට විතරයි. අපි දැන් ඒක ගන්න මෙන්න මෙතන පේනව නේද කහ එකක් තියෙනවා. දැන් අපි ඒක කොහොම හරි දැන් මේක මෙතෙන්ට ගන්න ඕනේ. ඒකට සූත්‍රයක් තියෙනවා කරන්න. මම දැන් ඔයාලට කරලා පෙන්නන්න. ඒක ගන්න විදිය. මේක දැන් ඔහොම තිබ්බත් ඔයාලට මෙහෙම කරකෝල මේ දෙක එක ළඟට ගන්න පුළුවන්. හැබැයි මේක නම් කලාතුරකින් තමයි හැදෙන්නේ. දැන් අපි බලමු මේක මෙතෙන්ට ගන්න ක්‍රමය. මේක කරන්නේ මේක උඩට මේක උඩට ඊට පස්සේ මේක ආයේ උඩ ලේයර් එක පැත්තට ඊට පස්සේ මේක මෙහෙට. දැක්කද? ඊට පස්සේ මේක ආවා. දැන් අපි බලමු මේ අනිත් ටික හදන්නේ කොහොමද කියලා. ඉතින් යාළුවනේ දැන් අපි බලමු ඊළඟ අපිට දැන් කහ පැත්ත කහ මේ තුන හදාගත්තනේ. අපිට දැන් ඉතුරු කහ මේ ටික තමයි solve කරගන්න තියෙන්නේ. අපි බලමු දැන් මේක කොහොමද මේවා කරගන්නේ කියලා. දැන් අපිට ඔයාලට පේනවා ඇති මෙහෙම මේ කහයි රතුයි කියලා මේකක් තියෙනවා කොටුවක්. අපි දැන් ඒක රතු තියෙන තැනට ඔහොම ගෙනියන්න ඕනේ. දැන් අපිට කහ එකනේ මේක දාගන්න ඕනේ. දැන් කහ යටට තියලා මේ රතු මෙහෙම තියෙන එකක් තියෙනවා. එතකොට අපිට එතනට මේ කහ එක අරලා දාගන්න ක්‍රමයක් තියෙනවා. මේක පල්ලෙහාට කරලා මේක උඩට කරනවා. ආයෙ මේක මෙහෙම කරලා මෙහෙම කරනවා. එතකොට මේක ඇහිලා තියෙනවා. පේනවද? දැන් අපි මේ වගේම අනිත් ඒවාත් කරගන්න ඕනේ. සමහරක් වෙලාවට දැන් මේකේ කහ එක යටට ඇහිලා නැහැ. එතකොට අපිට අර මං කිව්ව දකුණත් ක්‍රමය ඕන වෙනවා. මේකේ දැන් කහ එක මේ පැත්තට තියෙන්නේ. දැන් අපි මේක කොහොම හරි මෙතෙන්ට ගන්න ඕනේ. අපි එතකොට කරන්නේ දකුණත් නීති එකක් කරා මේක මෙහෙම කරා මේක උඩට කරා මේක උඩට කරලා මේක පැත්තට කරනකොට මෙන්න මේක මෙතෙන්ට එනවා. ඊට පස්සේ අපි ඒක ආයෙ පල්ලෙහාට දාගන්නවා. ඊට පස්සේ ඊළඟ එක නිල් එක. නිල් එකත් ඒ විදිහමම මගේ ඇහිලා තියෙනවා. ඊට පස්සේ ඒකට කරන්නේ ආයෙත් දකුණන් නීතිය එකක් කරලා මේක උඩට දානවා මෙහෙම කරලා මෙහෙම කරනවා. මගේ නම් රුබික් කැට එහෙමම හැදුනා. එහෙම හැදෙන්නේ නැහැ ගොඩක් කට්ටියගේ. අපි බලමු දැන් කොහොමද මේක ආයෙත් මේව කරගෙන මම එන්නම් සබල් කරගෙන බලමු. ඉතින් යාළුවනේ දැන් ඉස්සෙල්ලා නම් මගේ මේ රුබික් කැටේම හැදුනා. ඒත් ඔයාලගේ එහෙම වෙන්නේ නැහැ. මට ලක්කයක් ඇහිලා තමයි වුනේ. අපි දැන් බලමු ඊළඟ ලේයර් එක හදාගන්නේ කොහොමද කියලා. ඊළඟ ලේයර් එක කියන්නේ මෙන්න මේ ටික. අපි කොහොමද බලමු ඒක හදාගන්නේ. දැන් ඔයාලට පේනවා ඇති ඔයාලගේ කියුබ් එකේ මෙහෙම හදුවට පස්සේ මේ කහ පැත්ත ඔයාලට කහ නැතුව මේ හැම එකටම මේ පැති හැම එකටම ඔයාලට මේ විදිහට කර හැකි. මං ගත්තේ කහ. දැන් අපි බලමු ඊළඟ ලේයර් එකට කොහොමද කරන්නේ කියලා. දැන් අපිට ගන්න ඕනේ දැන් මේකේ අපි මේවා හදා ගන්නවා කියලා එහෙම කන්නේ. අපිට අන්තිම ලේයර් එක තමයි මේකෙන් කරන්න ඕනේ. අන්තිම ලේයර් එක එන විදිහට. දැන් ඊට පස්සේ අපි අන්තිම ලේයර් එක එන විදිහට කරගන්නේ මේ සමාන දැන් මේ දෙක ගැලපෙනවනේ. කොළ නිල්. එහෙම දැන් මෙහෙම තිබ්බොත් ඔයා කරකෝල බලන්න. මෙහෙම ගැලපෙන එකක් එනවා. ඊට පස්සේ ඒක මෙහෙම එකක් දාලා දැන් මෙහෙමනේ තිබ්බේ. මෙහෙම මේක කොහොම එකක් උඩට කරන්න. කරලා දකුණන් නීතිය එකක් කරලා යටට දාගන්න. ඊට පස්සේ ඒක කැඩුනා. ඒත් කවන්නේ ඒක එහෙම්මම තියලා ආයෙත් මෙහෙම කරලා ආයෙත් දකුණන් නීතිය එකක් කරලා පල්ලෙහාට දාගන්න. ඊට පස්සේ ඔන්න අපේ අන්තිම ලේයර් එකට එනවා ඊට පස්සේ අන්තිම ලේයර් එකේ තියෙන්නේ මේ ලේසිම ක්‍රමයක්. මම ඔයාලට ඒක ලේසියෙන් කියලා දෙන්නම්. ඒකට සූත්‍රයක් තියෙනවා කරන්න.
ඒක හිමීට මම කරලා පෙන්නනවා. ඔයාලා හිමීට කරන එක බලාගෙන ඉඳලා මොන හරි ලියාගෙන හරි මොන හරි කරගන්න. ඉස්සෙල්ලාම කරන්නේ උඩට පැත්තට යටට පැත්තට උඩට පැත්තට යටට පැත්තට උඩට පැත්තට යටට පැත්තට. ඒත් ආවේ නෑ. අපි ඒ වගේම අපි දැන් ඒක බලමු මේ තව එකක් කරලා උඩට පැත්තට යටට පැත්තට උඩට පැත්තට යටට පැත්තට උඩට පැත්තට යටට පැත්තට උඩට පැත්තට යටට පැත්තට. ඕන් පේනව නේද රූබික් කියුබ් එක සෝල්ව් වුණ හැටි. මම ඔයාලට තව එකපාරක් ඒක කරලා පෙන්නන්නම්. මම වේගෙන් කරා නම් උඩට පැත්තට යටට පැත්තට උඩට පැත්තට යටට පැත්තට උඩට පැත්තට යටට පැත්තට. ඉතින් යාළුවනේ මම අද ඔයාලට ගෙනාවේ පිරමිඩ්ස් කියුබ් එක හදන එක. ඔයාලට තේරුණා නම් කමෙන්ට් එකක් ලයික් එකක් කරලා ෂෙයා කරලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. ඉතින් යාළුවනේ බොහොම ස්තුතියි. ගුඩ් බයි.